වෙල්කම් ටු ශ්‍රී ලංකන් ඉංග්ලිෂ්. බඩ ගන්න එපා, ඉක්මනට ලෑස්ති වෙන්න. නැත්තම් බස් එක මගේ හැරෙයි. ආයෙත් බස් එකක් තියෙන්නේ 12ට පස්සේ. අපි මේක ට්‍රාන්ස්ලේට් කරලා බලමු. වෙල්කම් ටු ශ්‍රී ලංකන්. බඩ ගන්න එපා. බඩ ගන්නවා කියන්නේ බිම ඉඳන් ධනස්ත්‍රි දාගෙන බඩ ගන්නවට නෙමෙයි. ඒකට කියන්නේ ක්‍රෝල් කියලා. මෙතන සිටුේෂන් එකේ බඩ ගන්නවා කියන්නේ වෙලාව ගන්න එපා කියලා අපි සිංහලෙන් කියන්නේ බඩ ගන්න එපා ඉක්මනට එන්න කියන්නේ. අන්න ඒකට අදාළ වචනේ තමයි ඩෝඩල්. එතන ඩෝඩල් කියන එක හොයාගත්ත වැඩක් නෑ. ඩෝඩල් කියන බඩ ගන්න කියලා ඒකේ වර්ඩ් ක්ලාස් එකක් ගන්න. ඒක ක්‍රියාපදයක්. ඒක ක්‍රියාපදයක් විදිහට තමයි මේක යොදා ගන්න පුළුවන් වාක්‍යයක. මේක නවුන් එකක් නෙවෙයි නවුන් එකක් විදිහට යොදා ගන්න එක. එතකොට මේක කමාන්ඩ් එකක්. කමාන්ඩ් එක කොහොමද දැන් ගෙදර යන්නේ? go home. ගෙදර යන්න එපා don't go home. අන්න verb එකෙන් පටන් ගන්න. ඒතර බඩ ගන්න එපා don't dawdle. ඒක එහෙමයි කියන්නේ. ඉක්මනට ලෑස්ති වෙන්න. මේකත් කමාන්ඩ් එකක්. මේක get කියන verb එක. ඒක linking verb එකක්. linking verbs කියන එක අදම අහුවනම් Google කරලා බලන්න මොනවද මේ linking verbs කියලා. එතන linking verbs වලට පස්සේ අපිට adjective එකක් දාගන්න පුළුවන්. කියන්නේ දැන් ready නේ ලෑස්ති කියන්නේ I am ready. මම ලෑස්ති. මේ ready කියන එක ලෑස්ති කියන adjective එකේ ක්‍රියාපදයක් නෙමෙයි. ක්‍රියාපදයක් විදිහට ෆෝම් කරන්නේ linking verb එකක් දාන්න. එතන get ready කියන්නේ ලෑස්ති වෙන්න. get කියන verb එකට ඒක දැන් linking verb adjective එක තමයි get ready. සෑම verb එකකම පස්සේ adjectives දාන්න බෑ. get ready is quickly කියන adverb එක දාන්න අන්තිමට. get ready quickly. වලට ලෑස්ති වෙන්න. නැත්තම් බස් එක මගේ හැරි. නැත්තම් කියන otherwise එක adverb එක. ඒක වාක්‍ය මුලට එන්නේ කමාවක් දාලා වාක්‍ය මේ කමාවක් දානවා ඊට පස්සේ. එතන otherwise කියලා පටන් ගන්නෙ. එතන බස් එක මගේ හැරි. මගේ හැරෙනවා කියන verb එක තමයි miss කියන verb එක. miss something. නමක් මගේ හැරෙනවා. don't miss the bus. බස් එක මගේ හැර ගන්න එපා. ඒ වගේ. නමුත් බස් එක මගේ හැරි. මේක command එකක් නෙමෙයි. මේක කෙනෙක්ට වෙන්නේ. එතන කෙනා අතින් දා ගන්නවා you. එතන tense එකක් ඕනේ ක්‍රියාපදයක් භාවිත කරන්න. එතන the future tense. වට වෙන්න පුළුවන්. එතකොට you I will eat future tense කියන්නේ you will miss the bus. ඔයාට මගේ හැර you will miss. ඊට බස් එක the bus. You will miss the bus. අපිට කියනවා you may miss the bus කියන්න පුළුවන්. You might miss the bus. ඔබට භාවිත කරන්න පුළුවන්. එතකොට ඊළඟ එක ආයෙත් බස් එකක් තියෙන්නේ 12ට පස්සේ. ආයෙත් බස් එකක් තියෙන්නේ 12ට පස්සේ. මේකේ වාක්‍යයට අහගමු the book is on the table. පොත තියෙන්නේ මේස උඩ. අන්න ඒ වගේ. පොත තියෙන්නේ මේස උඩ. ආයෙත් බස් එක අපි කියන්නේ the next bus. ආයෙත් බස් එක again කියන නෙමෙයි. අපි practically ගන්නේ ඊළඟ බස් එකනේ. So the next bus අපි සිංහලෙන් හරි මම කිව්වේ the next bus is the book is on the table වගේ ඒකේ වාක්‍යයට the next bus is on කියන ප්‍රොපෝෂන් එක after කියන ප්‍රොපෝෂන් එක the next bus is after 12. ආයෙත් බස් එක තියෙන්නේ 12 මේක එක ක්‍රමයකට කියන්න පුළුවන්. ඔක තමයි සරලම ක්‍රම.